ජේසු පිට ආදරණීය දේව දරුවනි, ඉතින් කොහොමද දවස් වලට අද දවසෙත් මම ආව දෙවියන් වහන්සේගේ පණිවිඩය අරගෙන ඔයාලගේ ළඟටම. අද දවසේ මම කතා කරන්න යන්නේ සුද්ධ මතේව පොතේ 7 වෙනි පරිච්ඡේදයේ සඳහන් වෙන රණහනක් ගැන. අපි පොඩ්ඩක් ඒ වචනේ බලමු. සුද්ධ මතේව 7 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ සඳහන් වෙනවා මෙසේ. එබැවින් මිනිසයන් විසින් නුඹලාට යමක් කරනවාට කැමැති. නුඹලා කැමැතිද? නුඹලාත් එසේම වුන්ට කරපල්ලා. විවස්ථාවත් අනාගත වාක්‍යයත් මේය කියලා කියනවා. ඇත්තටම අද දවසට ගොඩාක් වළංගු ඒ වගේම ඉදිරියටත් වළංගු වෙලා තියෙන හොඳ අනක් කියලා කිව්වොත් හරි. ඇත්තටම මේක කන්දුඩ දේශනාවේදී යේසුස් වහන්සේ උන්වහන්සේගේ ගෝලයන්ට මේක ප්‍රකාශ කරනවා. මේක අද වර්තමානයේ ගොඩාක් වළංගු කාරණාවක්. ඔයගොල්ලෝ දැකලා ඇති. ඔයගොල්ලෝ අහලත් ඇති. ගොඩක් වෙලාවට කියන කට්ටිය මට හැන්දෙන් බෙදලා සවලෙන් බලාපොරොත්තු වෙන්න එපා කියලා. ඇත්තටම මේකත් ඒ වගේ කාරණාවක් තමයි. ඇත්තටම ඇයි ඒ වගේ කතාවක් ගෙතුනේ කියන එක ඔයගොල්ලෝ දන්නවද? ගොඩාක් මිනිස්සුන් විශේෂයෙන්ම අපි දෙයක් දෙනකොට අපි දෙන්නේ 10%යි දෙන්නේ. නමුත් අපි බලාපොරොත්තු වෙනවා 100%ක් පෙරලා අපිට ලැබෙයි කියලා. ඇත්තටම මේ දේ එහෙම වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ අනානුව කියන්නේ ඔයා දෙන්නේ 110%ද ඒ 110% තමයි ඔයාටත් ලැබෙන්නේ. ඉතින් මේක හැම විදියකින්ම වළංගුයි. ඒක වාගේ පෞද්ගලික ජීවිතයට වළංගුයි, වාගේ ආදරයට වළංගුයි, ඔයා මිනිස්යන්ට සලකන විදියට වළංගුයි, ඔයා මිනිසුන්ට දෙන තෑගි භෝගවලට වළංගුයි. මේ හැම දෙයකටම ඔයා එදිනදා ජීවිතේ කරන හැම දෙයකටම මේක වළංගුයි. ඉතින් අපි ගොඩාක් හිතන්න ඕන කාරණාවක් තමයි මේක. ඒ කියන්නේ බලාපොරොත්තු රහිතව අපි දේවල් දෙන්න ඕන මිනිස්යන්ට. ඒ වගේම අපි දෙයකට ආස කරනවා නම් මිනිස්සෙක් අපිට ට්‍රීට් කරන විදිය අපි කැමති නම් ඒ ට්‍රීට් කරන විදියටම තමයි අපි අන් මිනිස්යන්ට ට්‍රීට් කරන්න ඕන. විශේෂයෙන්ම කියන්නේ මේක දෙදෙනෙක් අතර වෙන දෙයක් නෙමෙයි. මේක මුළු ලෝකවාසී මිනිස්යන්ට අපි කරන්න ඕන දෙයක් ගැන තමයි යේසුස් වහන්සේ මේ වෙලාවේ අපිට සඳහන් කරන්නේ. ඉතින් ඇත්තටම අපි මිනිස්සු සමහර වෙලාවට ඔයාලට ගොඩක් පීඩා කරන්න වෙන්න පුළුවන්, ගොඩක් හෙලා දකින්න වෙන්න පුළුවන්. ඇත්තට මේ වෙලාවේ වුණත් ඔයා අනිත් මිනිස්යන්ට ප්‍රේමය නම් කරන්නේ. ප්‍රේමය නම් දෙන්නේ 100% ඔයා ගාව තියෙන දේ ඔයා දෙනවා නම් දෙවියන් වහන්සේක රහසින් දකින්න, දෙවියන් වහන්සේකට විපාක දෙන්න යනවා. ඉතින් ඒ නිසා කවදාවත් මිනිස්යන් ඔයාට දේවල් කරනවා නම් ඒ දේ ඔයා මොහොතක් හිතලා බලන්න. ඔයා කාටද ඒ වගේ දෙයක් මීට කලින් කරලා තියෙන්නේ කියලා. ඊට වඩා හොඳම දේ තමයි ඔයා 100% ඔයා හොඳ මිනිහෙක් විදිහට, හොඳ ගතිගුණ තියෙන මිනිහෙක් විදිහට මිනිසුන්ගේ ඉදිරියේ පෙනී ඉන්න. ඒ මිනිසුන්ට ඔයගොල්ලෝ ඒ වගේ ආදරය කරන්න. ඒ මිනිසුන්ට ඒ වගේ ප්‍රේමය වඩනකොට ඒ මිනිස්සු ඉබේම ඒ දේම ඔයාට දෙන්න යනවා. එතකොට ඔයාට කොහේවත්ම ෆීලිං එකක් එන්නේ නැහැ. අනේ ඇයි මම මෙච්චර දෙයක් කරලා මේ මිනිස්සු මේ වගේ දේවල් මට කරන්නේ කියලා. අද ලෝකේ ගොඩාක් තැන්වල ඔය වගේ දේවල් වෙනවා. ඉතින් ඒකට එකම හේතුවත් අපිම තමයි. අපි කොහේ තැනක ඒ වගේ සලකලා ඇති අනිත් මිනිස්සුන්ට. මොහොතක් හිතලා බලන්න. ඒ වගේ ඔයා සලකලා තියෙනවා නම් අද ඉඳන් වෙනස් වෙන්න. ඔයාගේ ජීවිතේ දෙවියන් වහන්සේට බාර දීලා කියන වහන්සේට ස්වාමිනී මාව වෙනස් කරන්න. 100% මගේ ජීවිතේ මිනිස්සුන්ට ප්‍රේමය දෙන්න මට උදව් කරන්න කියලා. ජේසුස් වහන්සේ කිසිම දෙයක් බලාපොරොත්තු නොවී ආවේ මේ පොළොවට. උන්වහන්සේ බලාපොරොත්තු වුණේ 100% මිනිසුන්ට ප්‍රේමය දෙන්න. උන්වහන්සේ ඒක දුන්නා. ඒ මිනිස්සුන් වෙච්ච අපි මොකක්ද කරේ? හිතලා බලන්න. ජේසුස් පිට දවසට ගිහිල්ලා එන්න මේ කාරණාව ගැනත් ඔයාලා හිතන බලාපොරොත්තු වෙන්න. ජේසුස් පිටයි.